පැත්තට වරෙන්කෝ. මේ වරෙන්කෝ මම යන්නේ පොඩ්ඩක් මේ පැත්තට. මොකෝ වරන් අයියන් උදේ පාන්දර බොරුවල කෑ ගහන්නේ. ආපු ඉක්මන් ගොල්ලෝ ලෑස්ති යන්කෝ පුණ්‍ය සෝමගත්තේ. මොන්නේ කහොරින් ගලන්න යන්න තියෙනවා. ඊයේ උක බැන්නනේ අපිට නිකම කියලා. ඒක තමයි. ඉඳා මේ විතමයි මිටදිකෝ කාරොන්කෝ කට ගන්නයි මම. මගේ විතරද කටගඳ තොගෙත් කටගඳයි නිකම මන්නේ නිකම තෝ නිකම තෝරයකෝ නිකම තෝ තමයි නිකම මන්නේ නිකම තෝ නිකම තෝරයකෝ නිකම තෝ තමයි නිකම තෝ තමයකෝ නිකම අනම්මනම් අන්න මායක කෑ ගහනවා. තොපි දෙන්න උදේ පාන්දරම පටන් ගත්තද? එකෙක් නෙමෙයි තොපිත් දෙන්නම නිකම ඔයකෝ. මෙන්න වැඩ යකෝ ගමේ උන් කියන එක ඉවසන්න පුළුවන්. ගෙදර එකා කියන එක ඉවසන්න බැරි. මොකද යකෝ මේ කෑ ගහන්නේ? පුතේ බලපංකෝ උඹලගේ වයසේ උන් පෙළවහකුත් කරගෙන දරුමල්ලොත් හදාගෙන වැඩක් පොලක් කරගෙන ඉන්න ලස්සන ඇයි තොපි දෙන්නට බැරි? අප්පොච්චා අපිට ඒ කාලේ උවා කරලා දුන්නා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ නේද මලයන්ඩි? ඒකනේ අයියන්ඩි මූට මුගේ ගෑණියක් බලා ගන්න බැන්නා. ඒකනේ අදලත් අපේ අම්මා නැත්තේ. පුතේ තොපේ අප්මත් නැතුව තොපිලගේ අතපය නොකඩා මෙච්චර ලොකු කරපු එකද මේ අප්පච්චි කරපු වැරද්ද පුතේ? අනේ උදේ පාන්දර කියවන්න එපා. අපි අපේ වෙලට යමම මලයන්ඩි උඹ උඹේ වැඩක් කරලා ඉඳපන් අප්පොච්චා. මං කිව්වනේ අනං අයියන්ඩිට කර දෙපරසෙම කරන්න කියලා. මං විතරක් කියන්නේ හැරි බත් දේවනි ඉතින්. දැන් ඉතින් කරන්න දෙයක් නැත් දෙන්නම ගුටි කෑවනි. අනම්මන උඹලත් එන්න ආවද? අනේ අනම් පුතේ මෙයාට පොඩ්ඩක් වරෙන්. යකෝ මේක පුදුම කරුමයන්නේ. ගෙදරට ආවා විතරයි. මේක මැරෙන්න තනනවා. ඇයි? අනේ අනං කොළුවෝ අර පොඩ්ඩක් පපුවරි දෙනවා. අර යාපත්තේ ඉන් අප්පු එද මහත්තයාට කියලා එහෙත් ටිකක් කරන් වරෙන් කොළුවෝ. උඹට තනියම යන්න බැරි නම් මනම් කොළුවෝ එක්කම් ඵලයන් කොළුවෝ. අනං අයියන්ඩිට තනියම යන්න තිබ්බ ගමන මාවත් එක්කන් ආවා. කට පියාගෙන වරෙන් මලයන්ඩි. අර මිනිස්සයා මැරෙන්නද හොදන්නේ. ඒකයි බෙහෙත් දෙන්න කිව්වේ. අනං අයියන්ඩි හොඳටම විශ්වාසද මේ යන පාර හරිය කියලා? ඇයි මනම්මන්නන්ඩි මාව විශ්වාසයද? මේක තමයි පාර. මේක මරු පාරමයන්නේ.
මරු පාරන්නම් තමයි. මට නිකමට සැක හිතුණා. මම කිව්වේ නැද්ද? මන යන්ඩි මොනවද මේ උඹ දොඩවන්නේ? ඇයි අනං අයියන්ට පේන්නේ නැද්ද මේ සොහොන් පිටට යන පාරක් කියලා? මල්ලි බයිහිතන කතා කියන්න එපා මලයන්ඩි. මේ සොහොන්ට යන පාරන්න හොල්මනුත් ඇති නේද? අනං අයියන්ඩි අර තියෙන්නේ සොහොන් පොතක්. ටිකක් කිට්ටු කරලා බලමුද? මලයන්ඩි යන්න මෝනේද? යන්න මෝන් නම් දෙන්නම යන්. තනියම නම් බෑ. අනං අයියන්ඩි මේ කොටලා තියෙන්නේ මේ මනුස්සයාගේ වයස වෙන්න ඇති. මොක 225 මනම් මලයන්ඩි 225 මිනිස්සු ජීවත් වෙනවයි. වෙන්න ඇති අයියන්ඩි. මේ පැත්තෙත් හොඳ වෙද මහත්තුරු ඉන්නවනේ. ඒකින්දනේ අපේ අප්පොච්චිත් තෙව්වේ. ඒ හින්දා ඖෂධි ගෑති මය හිතේ. වෙන්න ඇති මලයන්ඩි. මොකද්ද මේ වයසට මේ කොටලා තියෙන්නේ? පොඩ්ඩක් හිටින් මං ලං වෙලාම බලන්නම් මේකේ කොටලා තියෙන්නේ මොකද්ද කියලා. මොකද්ද මලයන්ඩි කොටලා තියෙන්නේ? අයියන්ඩි මේකේ කොටලා තියෙන්නේ කිලෝමීටර් කියලානේ. එහෙමත් නම් තියෙනවද මලයන්ඩි? එහෙමත් නම් ඇති නේද අයියන්ඩි? අපි යන් අපේ ගමන. අපි යම් මලයන්ඩි. හරි මහන්සි. පොඩි දුරක් යා තෝ හින්දා ගියපු වැඩේ හරි ගියෙත් නෑ. දැන් තෝම අප්පුච්චිට කියපන්. මලයන්ඩි මාව කාපිය. අප්පච්චි! මොකද ඒකෝ කෑ ගහන්නේ? අප්පච්චි! පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ. හුඟක් බරනං